මේ වෙනකොට ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්වෙලා තියෙන ටෙලි නාට්‍යයක් තමයි මායාවි කියන්නේ. මායාවි ටෙලි නාට්‍යයේ ප්‍රධාන රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරපු දුෂේනි මියුරංගේ එම ටෙලි නාට්‍යයෙන් මේ වන විට ඉවත් කරලා තියෙනවා. ඒ ගැන සඳුන් රාජකරුණා Facebook සටහනක් තියලා මේ විදිහට කරුණු පැහැදිලි කළා. දුෂේනි මියුරංගේ දිගින් දිගටම ඇගේ පෞද්ගලික ප්‍රශ්න මත රූගත කිරීම සඳහා නිසි පරිදි සහභාගී නොවීමත් මගහැරීමත් හින්දා නිර්මාණයට සිදු හානිය මත අවසන් වශයෙන් ඇයව ඉවත් කරන්න සිදු වුණා කියලයි සඳුන් රාජකරුණා අනාවරණය කළා තියෙන්නේ. එය ඉවත් කිරීමකට වඩා ඇය විසින් ඉවත් වීමක් විදිහටත් ඔහු සඳහන් කරනවා. ඇය වෙනුවෙන් අවසාන තප්පරේ තෙක්ම රූගත කිරීම නතර කරලා බලා උන්නයි කියලත් ඒ වගේම ඇය නිර්දය ලෙස මගහැරියයි කියලත් ඊට පෙර ආතුව ඇගේ ඇතැම් නොකටයුතු දරාගත්තේ හරි අමාරුවෙන් කියලත් සඳුන් රාජකරුණා සඳහන් කරනවා. මේ සිදුවීම් වලින් එක් දෙයක් සරල වශයෙන් දක්වනව නම් ඇය රූගත කිරීම වලට වෑන් රථයට ගොඩ වූ තැන ඉඳන් රූගත කිරීම අවසන් වන තෙක් ඇගේ පෙම්වතා විසින් වීඩියෝ ඇමතුම් වල රැඳී සිටමින් රූගත කරන දර්ශන දෙස බලා සිටිනවා කියලත් මේ වෙලාවේ ඔහු සඳහන් කරලා තියෙනවා. ඇය සංකල්පගේ අතින් ඇල්ලුවොත් වැළඳ ගැනීමක් සිදු වුණොත් අදාළ පුද්ගලයා දුෂෙන්ට කතා කළා පැය ගණන් පහත් විදිහට බණිමින් රණ්ඩු වීම දිගින් දිගටම වෙනවා කියලත් මේකේ සඳහන් කරලා තියෙනවා. එවැනි අවස්ථා 30කට වැඩි වාර ගණනක් අය එකම වර දර්ශන තලයකට පිවිසීමේදී සිදු වූ බවත් නල් නිලියන්ට සේම තාක්ෂණ ශිල්පීන්ටද මෙය රහසක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා. එවැනි අවස්ථාවල Tamanට රංගනයේ යෙදෙන්න සිතට සංසුන් බවක් නැහැ කියලා ඇය දර්ශන තලයෙන් පිටව ගියා කියලත් ඔහු සඳහන් කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවල නාලිකාවට එපිසෝඩ් එක දෙන්න නොහැකි වීම හින්දා ඇයගේ කුරුණෑගල නිවසටද ගිහිල්ලා බැගෑපත් වෙලා වාහන වලින් ඇයව රැගෙන ආපු අවස්ථාත් තියෙනවලු. ඒ කිසිවක් සිදු වූයේ අපගේවත් අනෙක් ශිල්පීන්ගේවත් වර්ධින්නව ඇගේ පුද්ගලික ප්‍රශ්න මත කියලයි සඳුන් රාජකරුණා සඳහන් කරන්නේ. ඔහු මෙලෙසින්ද එහි සඳහන් කරලා තියෙනවා. හිතවත් දුෂේනිට කියන්න තියෙන්නේ ඔබේ හදවතට තට්ටු කළා සත්‍ය වශයෙන්ම පහුගිය මාස කිහිපය තුළ සිදුවීම් පිළිබඳව ඒවා අපේ වැරදි මතද සිදුවුනේ නැත්නම් ඔබේ පෞද්ගලික ප්‍රශ්න මතද කියලා අහලා දැනගන්න. මායාවි නාට්‍යයට ඔබව යෝජනා වන අවස්ථාවේ මගේ හිතවත් අධ්‍යක්ෂවරුන් නිෂ්පාදන කළමනාකරුවන් මට දිගින් දිගටම කතා කරලා කිව්වේ දුෂේනි නම් ගන්න එපා කියලා. අවවාද කළේ ඇයත් ඇගේ පෙම්වතාත් නිර්මාණවල දෙන වදය අපිට පහදලා දීලා. ඒ වගේ වටාපිටාවක මා දුෂේනිව සම්බන්ධ කරගන්නේ ඇගේ පළමු අධ්‍යක්ෂ වන මටවත් මගේ නිර්මාණයටවත් මහේෂ් රත්සර මහතාටත් ඇය අසාධාරණයක් නොකරාවේ කියන විශ්වාසයෙන්. ඒත් ඒ විශ්වාසය ඔබ බිඳ දැමුවේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බෑ. ආදරණීය ප්‍රේක්ෂක ඔබට හිතයිසි වෙනස් වීමෙන් යම් අසාධාරණයක් සිදු වුණා නම් මාහා මහේෂ් රත්සර මහතා රංගන ශිල්පීන් හා සියලු ශිල්පිනියන් වෙනුවෙන් සමාවිල්ලා සිටිනවා. සිදු ඇතම් කරුණු කිව නොහැකි සිදුවීම් තවදුරටත් දරා ගන්න බැරි නිසායි ඇයව ඉවත් කළේ. සැබවින්ම එය ඉවත් කිරීමකට වඩා නාට්‍ය පවත්වාගෙන යාමට අපට ගත හැකිව තිබූ අවසන් විසඳුම. ඒ තීරණය නොවෙන්න මේ සතියේ සිටම මායාවි විකාශනය වීම නතර වීමට ඉඩ තිබ්බා. එමෙන්ම ඇගේ අක්‍රමවත් වැඩපිළිවෙල නිසා අනිකුත් රංගන ශිල්පීන්ටද සිදු අපහසුතා එමටයි. ඔබ දර්ශන තලයට එනතෙක් ප්‍රවීණ රංගන ශිල්පීන් බලා සිටි වාර ගන්න කොතරම්ද? එමෙන්ම ඔබේ චර්යාව නිසා රංගන ශිල්පිනියන්ට සේම සාමාන්‍ය සේවකයන්ටද වැටුප් පහිමි වූ දින ගන්න දන්නවද? මේ මායාවි කතාව ගොඩනගූ මහේෂ් රත්සර මද්දුමාරච්චි මහතාට ඔබ නිසා පිටපත 13 වතාවක් සංශෝධනය කිරීමට සිදු වූ අතර ඔබ එනතෙක් අතුරු පිටපත්ද රචනා කිරීමට ඔහුට සිදු වුණා. ඒ සඳහා සමස්ත නාට්‍ය කණ්ඩායම සේම අනෙකුත් පාර්ශවද සාක්ෂි දරනවා. එමෙන්ම දුෂේනිගේ අසත්‍ය පුතින් කම්පා වූ ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අවසන් කාලය තුල ඇය වැඩ කළ අනෙකුත් නිර්මාණයන් ශිල්පීන්ගෙන් ඇගේ හැසිරීම පිළිබඳව සොයා බලන ලෙසයි. එවිට ඔබට සත්‍ය සිදුවීම තේරුම් ගැනීමට හැකි වෙතයි මම විශ්වාස කරමි. සමා වෙන්න ආදරණීය ප්‍රේක්ෂක ඔබට සිදු අපහසුතාවයට.